බඩගිනිද? ඉතින් ගොඩක් අය හොයපු කෑම එකක් මේක. ඉතින් මේක මෙන්න රුපියල් 750ක්. මොකද ගොඩක් අය කිව්වා මේ කෑම එක රසයි කියලා. mixed rice, seafood rice. සුවඳ නියම ටෙස්ට් එකක් තියෙනවා. මේක මේ වර්ක් කරන්න ඉන්න ඔක්කොම අය බොයිස්ලා විතරයි. හායි ඔයාලට කොහමද? ඉතින් අද මම ගියා කොට්ටාව රෙඩ් බෙල් රෙස්ටොරන්ට් එකට. ඉතින් ගොඩක් අය හොයපු කෑම එකක් මේක. මොකද ගොඩක් අය කිව්වා මේ කෑම එක රසයි කියලා. ඉතින් මමත් පොඩක් ගියා මේක චෙක් කරලා බලන්න කොහමද කියලා. මේක දෙන ගානට ගොඩක් සරලනවා කියලා කිව්වා. ඉතින් මමත් ගියා මේක කොහමද කියලා බලන්න. අද බලමු මේක රයිස් එක කොහමද කියලා නේ. බඩගිනිද? සුවඳ මේකේ තියෙන වම්බටු මෝජු එකක්. වම්බටු මෝජු එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෂ්රූම් ඊගාවට චිකන් ක්‍රිස්පි චිකන් එකක්. ඔව් චිකන් එකක්. ඉතින් ඒ වගේම chili paste එකක් තියෙනවා මේකේ. ඒ වගේම මේකේ තියෙන්නේ බාස්මති රයිස් එකක් තියෙන්නේ. ඉන්නේ රුපියල් 750යි. ඉතින් ඒ කියන්නේ මීඩියම් මම ගත්ත සෙට් මෙනු එකක්. ඉතින් මේක මෙන්න රුපියල් 750ක්. ඒ වගේම මේක මීඩියම් එකක්. ඉතින් ඒකේම ලාර්ජ් රයිස් එකක් තියෙනවා. ඒක 950ක් වෙනවා. ඉතින් ඒ වගේම මේකේ තව මික්ස් රයිස්, සීෆුඩ් රයිස්, ඔය වගේ තවත් රයිස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම නාසි ගුරාන්, ස්ලයිඩ් ඩිෂස්, ෆ්‍රයිඩ් නූඩල්ස්, වෙජිටබල්ස්, ඊගාවට චිකන්, ෆිෂ් ඔය වගේ ගොඩක් දේවල් මේකෙන් ගන්න මෙලදී ගන්න පුළුවන්. සහ මේක ගොඩක් අය අතර ප්‍රසිද්ධයි. ඒක නිසා තමයි මම මේ try කරන්නේ. ඉතින් මේක ගොඩක් අය කියනවා මේකේ කෑම හොඳයි කියලා. හරි එහෙනම් බඩගින්නේ කාලේ බලමු කොහොමද කියලා. හරි මේක චෙක් කරලා බලමු කොහොමද කියලා. මම මේකට ගත්තා Pepsi එකකුත්.
ඔයාලා try කරලා බලන්න ගිහිල්ලා කොට්ටාවේ මේ රෙඩ් වෙල් එකට ගිහිල්ලා මේක ටෙස්ට් එකක් තියෙනවා. මේක කරන්නේ මේ කොල්ලෝ වගේ. ඇත්තටම මම මේක මේ එයාලා දන්නේ නැහැ මම මේක වීඩියෝස් ප්‍රෙප් කරනවා කියලා. ඉතින් මේක කරන්නේ මේ බොයිස්ලා සෙට් එකක් කරන්නේ මම දැක්කේ. කියන්නේ මේකේ වැඩ කරන්න ඔක්කොම ඉන්නේ වර්ක් කරන්න ඉන්නේ ඔක්කොම අය බොයිස්ලා විතරයි. කවුරුත් ලේඩි කට්ටිය මම දැක්කේ නැහැ. මම දැක්කේ නැහැ. ඉතින් මේකේ ඉන්නේ ඔක්කොම පිරිමි කට්ටිය විතරයි වැඩ කරන්න. මේකේ ප්‍රයිස් එකත් එක මේක ඇත්තටම බර්ත්. මොකද මේ 750ක් වෙන ප්‍රයිස් එක ඒ වගේම රසයි කියන්නේ එකක්. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එකට අනිවාර්යෙන් subscribe කරන්න ඕනේ. ඉතින් අපි ආයෙත් මේ වගේම තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.